ලෝකයේ අනාගතය සම්බන්ධව අංක විද්‍යානුකූලව අපි බැලුවොත් ලෝක යුද්ධ ඇති වෙලා තියෙනවා 1918. එතකොට 9යි 10යි 18යි 19 වර්ෂය එකතුව 1යි. අග අංකය 18. ඒ කියන්නේ 9යි. ඊට පස්සේ නැවතත් වසර 27කට පස්සේ 1945. එතකොටත් 1945 කියන්නේ 9යි 10යි 14යි 4යි 10යි 15යි 4යි 19 එතනත් 1. එතකොට මෙහිදී වසරේ අගාංකය නැවතත් එනවා 9. වසර 1918 ඉඳලා වසර 27කට පස්සේ එතනත් 9. දැන් එතනින් පස්සේ වසර 2026ට වසර 81ක්. එතකොට එතන 9. එතකොට බොහෝ දුරට යුද්ධ ලෝක යුද්ධ එනකොට වර්ෂය එකතුව 1ක්. එතකොට අගාංකය 9 පෙන්වුම් කරනවා. ඒ වගේම ඉදිරි කාලයේදී මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ වසර 81ක් ගත වෙනවා 2026ට. එතනත් 9. එතකොට ඉදිරි කාලයේදී 2027 නැවතත් එතන අගාංකය 9. එතකොට එහි 2026 කියන්නේ එකතුව 1. එතකොට ඉදිරි වසර කීපය තුළ යම් ආකාරයක යුද්ධමය තත්ත්වය තීව්‍ර වීමක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම 2027 වෙනකොට ප්‍රබල තත්ත්වයකට මෙම යුද්ධ තත්ත්වය ගමන් කරනවා කියලා හිතන්න පුළුවන්. මොකද සෑම අවස්ථාවකදම අගට 9 එනකොට ලෝක යුද්ධය ඇති වෙලා තියෙනවා. වසර 81ක් දැන්ට ගත වෙලා තියෙන දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. ඒ නිසා අපි යම් ආකාරයක සූදානමක් විය යුතුයි. මොකද නමුත් අපිට මේක නිවැරදිව අපි කියන්න බෑ. සංඛ්‍යා දත්ත අනුව මෙම සංඛ්‍යා පෙනී සිටින විට විශේෂයෙන්ම 9 ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වුණේ 2009. එතනත් 9. ඒ නිසා මේ 9 නපුරුයි කියන එක පෙන්වුම් කරනවා ෆිල්ම්. 9 කියන්නේ යුද්ධ මේ වර්ෂ එකතුවක් 9. ඒ නිසා 9 කියන එක භයානකයි. මොකද ඉරාන්, ඉරාක්, ඊශ්‍රායල් ඒ කියන්නේ අංක විද්‍යානුකූල එතන 9. අංක I කියන්නේ 9. එතනත් භයානක තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි යම් ආකාරයක යුද්ධයේ තීව්‍ර මට්ටමක් එන්න පුළුවන් ඉදිරි වර්ෂ 3-4 තුර.